සුබ දවසක් ඔයා මේ එකතු වෙලා ඉන්නේ ප්‍රමෝද් HLK YouTube channel එකත් එක්ක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ WhatsApp beta version එක ඔයාගේ ෆෝන් එකකට ලබා ගන්න කොහොමද කියලා. ඔයා දන්නවා කාලයත් සමග WhatsApp වලින් අපිට නිතර අලුත් අප්ඩේට් ලබා දෙනවා. මම මීට කලින් වීඩියෝ එකක් කරා Meta AI tool එක ගැන. ඔයාට මේ වීඩියෝ එක බලන්න ඕන නම් පහළ description එකේ link එක දාලා තියෙනවා. ඔයාට එතනින් ගිහලා වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකේ කට්ටිය අහපු ප්‍රශ්නයක් තමයි සමහර කට්ටියගේ ෆෝන් වලට Meta AI tool එක තවමත් හම්බෙලා නැහැ. ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් ගෙනාවු වීඩියෝ එකෙන් මගේ WhatsApp එකට Meta AI tool එක ලබා දීලා තියෙනවා. WhatsApp official app එකට අප්ඩේට් එකක් ලබා දෙන්න කලින් WhatsApp beta version එකට ඉදිරියට එන අප්ඩේට් කලින්ම ලබා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් වීඩියෝ එකකින් බලමු කොහොමද ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකටත් beta version එක ලබා ගන්නේ කොහොමද බලමු. හරි. මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන web browser එකක් open කරගන්න මම මේ විදිහට Google Chrome web browser එක open කරගන්නවා. මේ විදිහට open කරගත්තට පස්සේ ඔයා පාවිච්චි කරන්නේ WhatsApp business app එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp official app එක වෙන්න පුළුවන්. මම මේ විදිහට මගේ WhatsApp official app එකේ තියෙන නිසා මම මේ විදිහට search කරගන්නවා WhatsApp beta join කියලා. ඔයාගේ WhatsApp business app එක තියෙනවා නම් ඔයා මෙතන type කරගන්න ඕනේ WhatsApp business beta join කියලා. මම මෙතන මගේ WhatsApp official app එකට beta version එක ලබා ගන්න ඕනේ හින්දා මම මෙතන WhatsApp beta join කියලා මම මේ විදිහට type කරගන්නවා. මෙන්න මේ විදිහට type කරගත්තට පස්සේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් join WhatsApp beta on Android කියලා. මෙන්න මේ විදිහට උඩින්ම Google Play වලින් දෙන link එක ඔයා click කරගන්න. මෙන්න මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාගෙන් මෙන්න මේ විදිහට interface එක බලා ගන්න පුළුවන්. ඔයාට මෙතනින් කරන්න තියෙන්නේ මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් උඩින් ඉඳලා පල්ලෙහාට මේ විදිහට ටිකක් ඇදපුවාම මෙන්න මේ විදිහට refresh වෙනවා. මේ විදිහට ඔයාගේ පළවෙනි පාර මේ වගේ දෙසරයක් තුන්සරයක් refresh කරලා බලන්න. මේ විදිහට refresh කරාට පස්සේ හරි ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මම මෙතන refresh කරාට පස්සේ මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් become tester කියලා තියෙනවා. මෙන්න මේ tester වගේ මේ විදිහට ආවනම් මේ become tester කියන තැන එකපාරක් touch කරන්න. මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාට නැවතත් මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ආවනම් ඔයා නැවතත් මෙන්න මේ විදිහට රිෆ්‍රෙෂ් කරගන්න. මෙන්න මේ විදිහට රිෆ්‍රෙෂ් කරගත්තා නම් ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් කන්ටිනියු ලබා දෙන්න. හරි. ඔයාට බලා ගන්න පුළුවන් මගේ මෙතනින් welcome to the testing program කියලා ඔයාට බලා ගන්න පුළුවන් මගේ අර කලින් තිබ්බ ඉන්ටර්ෆේස් එක නෙවෙයි ආවේ. මෙන්න මේ විදිහට තමයි ආවේ. ඔයාට මෙතනින් beta version එක මම ඔයාට පෙන්නන්නම් ඔයාගේ WhatsApp එකට යනවා මම මේ විදිහට. WhatsApp beta version එක හම්බුණාද කියලා බලා ගන්න ඕන නම් මෙතනින් බලා ගන්න පුළුවන් කෙළවරේ තියෙනවා 33ක්. මෙන්න මේ 33 උඩ මේ විදිහට එකපාරක් touch කරන්න. මෙන්න මේ විදිහට touch කරාට පස්සේ මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් settings කියලා තියෙනවා. මෙන්න මේ settings කියන දේ එකපාරක් මේ විදිහට touch කරන්න. මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලා ටිකක් පහළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් help කියලා තියෙනවා. මෙන්න මේ help කියන දේ එකපාරක් ටච් කරන්න. මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ මෙතනින් app info කියලා බලා ගන්න පුළුවන්. මේ app info කියන දේ එකපාරක් ටච් කරන්න. මෙන්න මේ විදිහට මේකේ version එක බලා ගන්න පුළුවන් WhatsApp Messenger version කියලා. ඉතින් ඉස්සරහින් වරහන් ඇතුලේ beta කියලා ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට මම තව ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයා මේකේ Play Store app එකට මෙන්න මේ විදිහට යන්න. මෙන්න මේ විදිහට Play Store app එකට ගියාට පස්සේ ඔයා මෙතනින් search කරගන්න ඕනේ. මම මේ විදිහට search කරනවා මගේ WhatsApp කියලා. WhatsApp කියලා search කරාට පස්සේ ඔයාට මේ විදිහට WhatsApp Messenger beta කියලා. මෙන්න මේ විදිහට ඔයාගේ බලා ගන්න පුළුවන් නම් ඔයාගෙත් හරියටම WhatsApp beta version එක enable වෙලා තමයි තියෙන්නේ. ඔයාගෙත් මෙන්න මේ විදිහට WhatsApp beta version එක enable වෙලා තමයි තියෙන්නේ. හරි එහෙනම් මම අද මේ ගෙනාපු වීඩියෝ එක ඉවරයි. ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් පහළ තියෙන subscribe button එකත් එකපාරක් touch කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ එකක් ඔයාගේ ආවට notification එකක් මාර්ගෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මොන හරි ගැටලුවක් තිබ්බොත් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. මේවා නොදන්න යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.